Hello guys. අද වෙසක් එකට අපි යන්න හදන්නේ කොහෙද? අම්මෝ අරුගම්බිය පැත්තේ නේ. අරුගම් බලන්න. යන ගමන් අපි සෙට් වෙමු. මම නැවතුවා නවත්තලා ඉතිරි කලක් තියෙන පෙන්නන්න. ඉතිරිටම තියෙනවා. ලස්සන වතුර පාරක් ගලගෙන යන ස්ථාන. පිරිසිදු වතුර පාරක් ගලගෙන යනවා. අපි ඇවිල්ලා ඉන්නේ රත්නැල්ලට. මෙන්න ඇල්ල අපේ යකඩයා ඉන්නවා යකඩ මට්ටමින් ඉන්නවා බලාගෙන. වරේ වරේ තුපිට අතුලට වරේ. එල්ල ගිරි. නෑ වැටෙන්නේ නෑ වරේ. මා බයින් ආ වැටුණා. මරුවා. කියලා ගන්න බැරි වුණා මේ අපි හිතපු තැන මේක තමයි හිටියේ. ඒනවල දන්නේ අපේ උන්ගේ පර්ස් වලට දීලා ගිහිල්ලා තියෙනවා. ඒලා කවුරු හරි හොඳට මේ බර ගානකට දීලා ගිහිල්ලා තියෙන පර්ස් වලට ඔක්කොම එන හුරාලා වගේ නිදාගෙන ඉඳලා තියෙනවා. කල්ලිසන් වලින් පර්ස් වලින් සල්ලි ටික ඔක්කොම අරන් ගිහිල්ලා තියෙනවා. මොනවාද හොරාගේ ජෙනුයින් කම කියන්නේ ෆෝන් ටික ඉතුරු කරලා ගිහිල්ලා තියෙනවා. වෙන මොකුත් නැහැ. ඔව් උන්ට ෆෝන් ඔක්කොම අරන් දීලා සල්ලි විතර අරන් ගිහිල්ලා තියෙනවා. අන්න ඒකම තමයි උගේ හොඳේ. ඒකින්ද අපි සතුටු වෙනවා අපේ ෆෝන් ටික විතරක් ඉතුරු වෙලා තියෙනවා. ගොඩක් අය පර්ස් වලට දීලා ගිහලා තියෙනවා සොට් එක. ඕයි තමිල් තෙරියම් උණ්ඩේ තමිල් තෙරියම් නිදි තාම නිදි බබාලා ටික ආව නිදාගෙන තමයි ඉන්නේ. ඒකට වැඩක් නැහැ. කයි එක ගහුවා පර්ස් වලට දීලා ගිහලා තියෙනවා. දැන් අපි දැන් තමයි නාන්න ආවේ. අඩෝ මගේ කලිසම මගේ වගේම කලිසමක් අඳන් ඉන්නවා. නාලේ මහත්තයා මේක බැලු මොකුත් තියාන යනවා. සතුරු සමරන ලුණු වතුර. ඔව්. මණිකේ සුපිරිදසම ලංකාවේ ඒ කියන්නේ අපිට බලා ගන්න පුළුවන් හැම බීච් වලකම ඔයාලට බලා ගන්න පුළුවන් හැම අවස්ථාවකම ඔයාලට ගන්න පුළුවන් දේවල් තමයි ඉතින් අපි පෙන්නන්නේ. බීච් එකට ආවොත් නාන්න විතරක් නෙවෙයි පුළුවන් අපිට. බලා ගන්න දේවල් ගොඩක් තියෙනවා බීච් එකේ. අපිට නාන්න විතරක් නෙවෙයි පුළුවන්. අම්මෝ උන්ගේ සයිස් එක පිස්සු හැදෙනවා උදේ දෙන්නයි. හරිද? එකෙක් ඉන්නවා මට අපි දැක්කා. ඒ මේ වගේ උන් දෙන්නෙක් ඉන්නවා බලමු ළඟට ගිහිල්ලා. යම. ඈ? අම්මෝ උගේ සයිස් එක බුදුම සයිස් එකක් හොඳේ. මූ ලොකුයි බං. මෙතනින් ඇවිල්ලා මේ ජම්ප් කරයි දන්නේ මෙතනින් ඇවිල්ලා අර ගියා වහිනවා අර මෙතන ඉන්නේ මේ මෙතන ඉන්නේ මූ දැක්කා පොඩේ අරුණ මැරලාද කොහෙද බං අරුණ මැරලාද කොහෙද බං අරන් ඉන්න හොඳට බලන්න අන්න ආවු ඩ්‍රාව දැක්කද ඇවිල්ලා බලනවා ඈ එපා පන්නනවා පන්නා
අයියෝ ගහන්න කියලා. ඒ උ මැරලාද කොහෙද බා ඇසරන් ඉන්න උදේ බලමු. ඌ හැබැයි යාලි අරු අතරින් බල්ලා ඉන්නන්නේ යකා වගේ දඩබඩ අන්න වීඩියෝ දෙන්න. අන්න කලිසෙකෝ කියපන්. නාර පාටේ. ඒ අම්මත් බෑ. මම කිඹුලට මෙච්චර කල් ඔව් ගොඩක් කාලේ ඉන්න මොනාරි බා අඩු අපි වගේ දෙන්නේ කයි බං ඌ වගේ එකක් හැප්පෙන්නේ කොහමද බං අපි ගිහිල්ලා දෙන්න බැස්සම මතන් ඉවරයි. හරකෙක් කොයි කාලේ ඉන්නේ බං ඈ අම්මට උඩ වෙනවා. ආයි නාන්න යන කතාවද? ආය නැත්නම් උඹට මොකද හිතුනේ නෑ උඹ දැන් නෑවෙන් මේ ගඟින් නේද ඔව්. නාන්න පස්සේ කිඹුල දැක්කේ. කොහමද ආතල් එක අම්මෝ කිඹුල්ලු ඉන්නේ නැලේ නෑවා ඉතින් අපි දන්නේ නෑ කිඹුල්ලු ඉන්නවා කියලා නේ බං ඔව් අපි අර බලන්න හා කඩිනේ බං වෙනවා කම්බට තියෙනවා අර මේ වගේ වලන් තනිකර කෙල්ල ගන්න එපා මේ වගේ ඒවා මේක අවුලන්නේ මේ වගේ ගන්න එපා මේක අවුලන්නේ මේ වගේ ගන්න එපා මේක සුපිරි. හොඳ එක නේ. ඒක හොඳයි ඒක මේ වගේ අයගේ තියෙන්නේ මාත කොටාය ඒක නෙමෙයි. මේක මාත කොටාය අම්මෝ සුපිරි ඩාලේ අපි ඉන්නේ කොහෙද මේ අරුගම. තාම ආරුගම්බේ ඉන්නේ නේ ආරුගම්බේ තාම ඉන්නේ අනගමන් දැන් ඉන්නේ අඳු මාරු කරනවා කොල්ලේ කඳු මාරු කරන අතට පොඩි කොට බලන්න බෝලත් අරගෙන පොඩි උන් ගියා මරු ඉල් සෙට් දාලා ගන්න සුපිරි එක. ආ බලන්න මේක කොන්නේ